මල් හදන වීඩියෝ බලන්න ඔයාලා ගොඩාක් කැමතිනේ. ගොඩ දෙනෙක් මට රික්වෙස්ට් කරන දෙයක් තමයි අක්කේ ඔයා ක්ලාස් එකක් කරන්නකෝ අපිත් කැමතියි ඔයාගෙන් ෆ්ලවර්ස් හදන විදිය ඉගෙන ගන්න කියලා. ඉතින් මට තාම ෆ්ලවර්ස් හදන්න ටයිම් එකක් වෙන් කරගන්න ඕගොල්ලන්ට කියලා දෙන්න ටයිම් එකක් මට තාම හදාගන්න බැරි වුණා. ඉතින් ඔයාට ෆ්ලවර් බොකේස් හදන විදිය ඉගෙන ගන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරගෙන යන්න. Bloom House කියලා YouTube channel එක අපේ තියෙනවා. YouTube channel එක subscribe කරන් ගියොත් ඔයාට පුළුවන් අපේ ලස්සන ෆ්ලවර් බොකේස් හදන විදිය මම ඔයාලට කියලා දෙන්නම් මට පුළුවන් විදිහට. එහෙනම් ඉතින් මල් බලන්න කැමති අයට පුළුවන් ඔන්න අපේ YouTube channel එකෙන් ලස්සන ෆ්ලවර් බොකේස් හදන විදිය ඔයාලට ඉගෙන ගන්න. ඉතින් එහෙනම් එන්නකෝ ලස්සන ලොකු ෆ්ලවර් බොකේ එක මේ හදන ලොකු ෆ්ලවර් බොකේ එක කොහොමද අපි හදන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ලොකු ෆ්ලවර් බොකේ එකක් අපි හදනවා නම් අනිවාර්යෙන් වෙට් ෆෝම් එක තමයි arrange කරන්නේ. මේක අපි හිතනට වඩා ගොඩාක් ලොකු ෆ්ලවර් බොකේ එකක්. ඒ නිසා අපි මේකට වෙට් ෆෝම් කැට 4ක් use කරලා තමයි ෆ්ලවර් බන්ච් එක හදන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ ෆ්ලවර් බන්ච් එක අපිට කස්ටමර් රික්වෙස්ට් කරේ import flowers use කරන්න කියලා. ඉතින් import flowers use කරලා තමයි මේ flower bunch එක අපි arrange කරේ. මේකේ import hydrangea flower එක, එතකොට baby roses, lisianthus, roses, ranunculus ඒ වගේ එකී මෙකී flowers ගොඩාක් use කරලා තමයි ඔන්න මේ flower bunch එක අපි arrange කරේ. ඉතින් flowers ටික ඔක්කොම ගානට arrange කරගත්තට පස්සේ ඊළඟ යුද්ධය තමයි අපේ flower bunch එකට wrapping එක දාන එක. ඉතින් මේක අපි හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි ළමයි. ඉතින් ලස්සනට wrapping ටික neat එකට නමාගෙන අපි හැමෝම එකතු වෙලා තමයි මේ වගේ ලොකු flower bunch එකක් හදනකොට wrapping ටික දාගන්නේ. ඉතින් තුන්දෙනාත් එක්කම එකතු වෙලා ගානට ලස්සනට wrapping ටික නමාගෙන ඉවලට දාගෙන යනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි bunch එක හදනකොට වඩා ලොකු වෙලාවක් යන්නේ අපිට මෙන්න මේ wrapping එක දාන්න. මොකද එක තැනක් හරි අඩුපාඩුවක් වුණොත් එහෙම wrapping එකේ ලස්සන නැතුව යනවා. මොකද එක තැනකින් හරි අදයක් ආවොත් flower bunch එකේ ලස්සන ඒ වගේම flower bunch එක හදපු look එක ඇත්තටම නැතුව යනවා. ඒ නිසා ගානට balance කරලා මෙන්න මේ විදිහට ලස්සන wrapping ටික දාගත්තට පස්සේ අපිට පුළුවන් flower bunch එකත් එක්ක ඕනම සෙල්ලමක් දාන්න. අපි wrapping ටික හරියට දාගත්තේ නැති වුණොත් flower bunch එක උස්සපු ගමන් wrapping ටික කඩා හැලෙන්න බලනවා. ඉතින් ඔය බලන්නකෝ මම bunch එක අරගෙන දාන සෙල්ලම් ටික. එහෙනම් ඉතින් මල් හදන වීඩියෝ බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන් යන්න.